ඉතින් අපි මුලින්ම යන්න ඕනේ මෙන්න මේ විදිහට Google Chrome එකට ගිහිල්ලා ඔයා මෙන්න මේ විදිහට Google Cloud Skill Boost කියන එක සර්ච් කරගන්න. ඉතින් ඔයා සර්ච් කරගත්තා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනි රිසල්ට් එක විදිහට මෙන්න මේ වගේ එකක් ඇවිල්ලා තිනවා. ඉතින් ඔයා ඔන්න ක්ලික් කරාම මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකට රීඩයරෙක්ට් වෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතනින් join in කියන දීලා මෙන්න ඉතින් ෆෝම් එක ෆිල් කරගන්න ඕන නැහැ sign in with Google දුන්නත් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඕක කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන explore කියන එකට යන්න. ඉතින් ඔන්න ඔතන explore කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් a tour of Google Cloud Sustainability කියලා මෙන්න මේ වගේ lab එකක්. ඉතින් ඔන්න ඔය lab එක ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට start කරන්න. ඉතින් ඔන්න ඔතනදී ඔයාලට captcha එකක් fill කරන්න සමහර වෙලාවට එනවා. ඉතින් ඔන්න ඔය විදිහට ස්ටාර්ට් කරාට පස්සේ මෙන්න මෙතන open Google Cloud Console කියන එක උඩ right click කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ විදිහට තියෙනවා open link in new incognito window කියන එක. ඉතින් ඔන්න ඔය incognito window කියන එක private window එකකින් ඔයාලට open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මෙවකට රීඩරෙක්ට් වෙනවා. ඉතින් දැන් මට මෙතන සිංහලෙන් ඇවිල්ලා තියෙනවා මට තේරුණා මේ වගේ ඇක්ටිව් වෙලා ඉස්සරහට යන්න තියෙන ඒවා ඉතින් කතා කරන්න දේවල් නෙමෙයි. One eternity later. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට සිලෙක්ට් කරාට පස්සේ මේ වගේ ඩෑෂ් මෙනු එකක් එනවා. ඉතින් ඔන්න ඔතන Vertex AI කියලා එකක් තියෙනවා. අන්න එතන Media Studio කියන එක ක්ලික් කරන්න තියෙනවා ඔයාලට. One eternity later. ස්ටෝර් එකේදී මේ වගේ ගොඩක් තියෙනවා ඉමේජන් චිප් මෙන්න මෙතන Vio කියන එක ඔයාලා ක්ලික් කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් Vio 3 Vio 2 Vio ඔක්කොම ඉතින් ඒ වගේම මෙන්න මෙතනදී ඔයාලට ඕන විදිහට prompt එකක් ගහලා වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් try කරලා බලමු කොහොමද වීඩියෝ එකක් හදාගන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් මම මෙතන prompt එකක් paste කරනවා. One eternity later. දැන් මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙනවා. දැන් අපි බලමු මොකක් ආයේ මෙහෙම ඉන්න එකෙක් දැක්කේ නැහැ. ඔයා වගේ බොරු කරන්නේ ස්කූටර් එකේ එකාටද හිතන්නේ? මට බ්‍රේක් එක එල්ලන්නවත් බැරි වුණා ඔයා හින්දා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් free credit use කරලා unlimited video generate කරගන්න. ඉතින් මේකෙන් සෑහෙන වැඩක් ගන්න පුළුවන්.